අපේ ලලිත් ශාන්ත මහත්මයාණන් සහ මේ චම්පිකා පෙරේරා මෙතිනිය කැලණිය විහාරයට ආසන්නයේ මුඩියත් අපේ ගෝණවල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේට එදා ඉඳන්ම දායකත්වයේ දරන පැරණිම දායක පවුලක්. මම හිතන්නේ ඒ දවස්වලත් මේ විදියටම පින්කම් කටයුතු කරන්නට යෙදුණා. මට මතකයි අපි අම්මා ඉන්න කාලේ නේද? අම්මා ඉන්න කාලෙදිත් අපි ධර්මානුශාසනාවක් පැවැත්වුවා. බණ කියනවලා එළියට යනකොට වාහනේ විදුර කඩලා හරි අම්මගේ ඇතුලේ තිබිච්ච ඔපරේෂන් එකට තිබිච්ච සල්ලි ටිකක් අරන් ගිහින්. ඉතින් අද වගේ මතකයි මේ කාරණාව. ඉතින් කොච්චර අමාරුකම් අපහසුතා තිබුණත් මම හිතන්නේ දැනට මෙතුමියට පැයකට වඩා එක දිගට වාඩි වෙලා ඉන්නවත් බෑ මම හිතන්නේ නේද ලක්ෂාන්ත මහත්තයා. මේ මටම ඇවිල්ලා අර මොකද එතුමිය අපේ මැෂින් එකකින් තමයි ඇත්තටම ජීවත් වෙන්නේ. අවුරුදු 10කටත් වැඩි හැබැයි 25ක් වෙනවා. ඉතින් බොහෝම අපේ ඒ වගේ ලක්ෂාන්ත මහත්මයා වගේ ස්වාමියෙක් ලබන්නට එතුමිය පින් කරලා තිබුණා. ඒක නිසාමයි මම හිතනවා මේ තාක් කල්ම ඒ විදිහට ජීවත් වෙන්න එතුමියට වාසනාව ලැබුණේ. ඒ වගේම සිහිපත් කරන්නට ඕන විශේෂයෙන්ම විදේශගතව සිටින ඉන්දික පෙරේරා මහත්මයාණන්, ඒ වගේම ඉනෝකා පෙරේරා මහත්මිය දියණිය සහ එම පවුලේ පින්වත් පිරිස සංසාර භව ගමනේ මිය පරලොව ගියපු සියලුම ඥාතීන් සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වුණා. විශේෂයෙන්ම මේ කාරණාව මම සිහිපත් කළේ පසුගිය දවසක අපේ විහාරස්ථානයේ තිබූ අඩුපාඩුවක්. එහෙම නැත්නම් විහාරස්ථානයට අවශ්‍ය වුණු ගෘහ භාණ්ඩ එහෙම නැත්නම් දරු භාණ්ඩ යක් පූජා කරන්නට යෙදුණා. එහි පුණ්‍යානුමෝදනාව ලෙස තමයි මේ කාරණාව මම සිහිපත් කරන්නට යෙදුනේ. දැන් අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාව සඳහා වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපි හැමෝම කවදත් ප්‍රිය කරන ධර්ම ශ්‍රවණය කරන ප්‍රතිජාංග දුරකථනය ගත්ත ආම්දුරන්ගේ බණ පදයක් අහන ඇත්ත තමයි මෙතන හැමෝම ඉන්නේ. ඉතින් ආම්දුරෝ කොහොමත් කාලයක් පුරාවට මේ ආසන්න වූ විහාරස්ථානයකට වැඩ සිටියා. ගෝනවල පන්සලට වැඩම කළා තියෙන අපි අපවත් වදාළ නාවින්‍ය සුගුණ ධම්ම ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඉඳලා ඉතින් අද දවසේදී අපේ හාමුදුරන් වහන්සේගේ වැඩමවීම අපි බොහෝමත්ම ගෞරවයෙන් පිළිඅර ගනිමින් දහත් වට්ටිය පිළිගන්වමින් ආරාධනාව කරමු. විචිත්‍ර ධර්ම කතික කරු කටයුතු ඒ හසලක සීල විමල හාමුදුරන් වහන්සේට හැමෝම සාදු නමන අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ විහාරස්ථානයේ රැස් වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි පිළිපදිනකොට ඒ ධර්මයේ පහුරක් වගේ අපි පිළිපදින්න ඕන. ඒ ධර්මයේ තුල අර්ථය තමයි ඊතර වීමේ අර්ථය. කොහොම හරි අපි උත්සාහ කරන්න ඕන මේ ධර්මයේ පාවිච්චි කර මේ සාංශාරික ගමනේ ඊතර වෙන්න මොකක් හරි ජවයක් ගන්න තමයි
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕන. ඒ ධර්මයේ දරන්න ඕනේ අදහස. ඉතින් එතකොට ඊතර වීමේ අදහස අපි තුල මතුවනාම ඒ පුද්ගලයා තුල පුරාණ නිවන් මඟට අදාළ කුසලයන් මතුවෙන්න පටන් ගන්නවා. ඒ කුසලයන් මත තමයි කෙනෙකුට සුවසේම සත්‍ය අවබෝධය කර යන්න තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් පළවෙනි කරන්න ඕන දේ තමයි නිර්වාණගාමී අර්ථය අරමුණු කරන්න ඕන. ඇත්තටම පහුරක් කියන්නේ අන්න ඒක. එයා යම් තාක් පිළිවෙත් පුරනවාද යම් තාක් ගුණධර්ම දියුණු කරනවාද ඒ සියලු ගුණධර්ම මතින් එයා අරමුණු කරන්න ඕන නිර්වාණය. ඒ නිවන අරමුණු කරන හැම වෙලාවකම කෙනෙකුගේ සිත නිවනට අදාළ කුසලයන් මතුවෙන්න පටන් ගන්නවා. නිවන අරමුණු කරන සෑම වෙලාවකම ඒ නිවන අරමුණු කරන අවස්ථාවේ යා තුල පුරාණ යට ගියපු නිවන් මඟට අදාළ කුසල් තියෙනවා. ඒ පුරාණ යට ගියපු නිවනට අදාළ කුසල් Taman තුල මතුවෙලා එනවා. ඒක මතු කරගන්න එක බොහොම පහසු දෙයක් නෙමෙයි. ඒ කුසල් මතු කරගන්නවා කියන එක අපහසු දෙයක්. හැබැයි අපහසු දේ ඒක අපහසු වුණත් අපිට පුළුවන් මේක කරගන්න. පින්වත්නි, නිවන අරමුණු නොකරන කෙනෙක්ගේ සිත නිවනටපත් වෙන්නේ කවදාවත්. එයා හැමදාමත් එයාගේ ගුණධර්ම වල නිවන අරමුණු කරන්න ඕන. නිබ්බාන රම්මනේ නැත්තම් කෙනෙක් අවබෝධය කරා යන්නේ නැහැ. ඒ නිසා අපේ සියලු ගුණධර්ම වල අරමුණ තියෙන්න ඕන නිවන පිණිසයි කියන එක. නිවන පිණිසයි කියලා අර්ථය එනකොට ලොකු පින් ඕන කියලා නෙමෙයි කියන්නේ. ලොකු කුසල් ඕන කියලා නෙමෙයි කියන්නේ. යා කරන ස්වල්ප දේවල් වල පවා උදේහවහා එයා අරමුණු කරන්න ඕන නිර්වාණය. ඒක උදේහවහා අපි කරන්න ඕන දෙයක්. එහෙම නිවන අරමුණු කරනකොට එයාගේ සිත නිවනටපත් වෙනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ හරිම අපූර්ව තැනක්. බුද්ධ ශාසනය කියන්නේ මහා පුදුම සාගත තැනක්. බුද්ධ ශාසනයේ සත්‍ය අවබෝධය කරා යන්න මහා ලොකු ආයෝජන උන්නේ. කෙනෙක් නිවනටපත් වෙන්නේ මහා විශාල ආයෝජන තුලින් නෙමෙයි. කෙනෙක් නිවනටපත් වෙන්නේ ස්වල්ප ගුණධර්ම මත. ඉතින් නිවනටපත් වෙන්නේ ස්වල්ප ගුණධර්ම මතින් ඊට පස්සේ නිවන් මඟ වඩාගෙන යනකොට එයාට මහා ගුණධර්ම වමනා කරනවා. ඒවට අපි කියන්නේ සතර සතිපට්ඨාන ආදී ධර්ම. ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනයේ ස්වල්ප දෙයක් ආයෝජනය කළත් ප්‍රතිලාභේ නම් ස්වල්ප නැහැ. ප්‍රතිලාභේ මහා බරපතලයි. අපි ලෞකික ජීවිතේ උපකාරාර්ථේ බැලුවත් එහෙම තමයි. ලෞකික ජීවිතේ උපකාරාර්ථේ බැලුවත් මේ බුද්ධ ශාසනයක් ඉස්සරහා පිළිවෙත් පුරන කෙනෙකුට පුදුමාකාර යහපතක් තියෙනවා. ඒ කාලේ අපගේ බුද්ධ ශාසනයේ හිටියා දිවස්ලාභීන් අතර අග්‍ර වෙච්ච ස්වාමීන් වහන්සේ කවුද? අනුරුද්ධ මහ රහතන් වහන්සේ. ඒක මිනිස්සේ එයා ඒ ගෙදර නෝන එයාව එළවල. රැකියාවක් හොයාගන්න නැතුව නම් මේ පැත්ත පළාතක ඉන්න එපා. ඉතින් මොනවා හරි කීයක් හරි හොයාගෙන මිසක් මෙහි ඉන්න එපා කියලා. උදෙන්ම බත් මුලකුත් බැඳලා දීලා මේ මිනිස්සයා ඔය අවලා ගෙදරින්. මෙයා ඉතින් උදේ වරුවේම ජොබ් එකක් හොයලා. එයාට ඉතින් රැකියාවක් ලැබිලා නැහැ. උදේ වරුවේම ඇවිදලා මොකොත් රැකියාවක් හම්බෙලා නැහැ. ඉතින් උදේ වරුවේම ඇවිදලා රැකියාවක් හම්බුනේ නැති වුණාට පස්සේ ඉතින් කවන්නේ නැහැ හවස් වරුවේ හරි වා ගන්නවා කියලා හිතාගෙන. එයා යාගේ බත් මුල දිග ඇරලා හවස් වරුවේ හරි කියා කරිවා ගන්නවා. ඒ බත් මුල දිග ඇරලා බලනකොට ඒ බත් මුලේ තිබුණේ නිවුඩු හාල්ලක කරපොළ ව්‍යංජනයක් විතර. ඕම අමිහිරි කටුක ආහාරය. ඒ කාලේ ක්‍රමයේ තමයි මේ බත් මුලක් දිග ඇරියම ඔක්කොම අනනවා එකට. ටිකක් අනන්නේ ඔක්කොම අනනවා. ඔක්කොම අනලා ඉවර වෙලා තමයි කාණ්ඩ පටන් ගන්න. ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයා ඔක්කොම ඇනුවා.
කරකොල ව්‍යංජනයත් එක්ක නිවුඩුහාල් බත්. මෙයා ඉතින් බත් මුලම අනලා ඉවර වෙලා. දැන් බත් මුල ඔක්කොම හොඳට අනලා. එයා කාගෙන යනකොට භාගයක් කනකොට එතනින් අනුරුද්ධ මහරහතන් වහන්සේ වඩිනවා. ඉඳුල් වෙච්ච පත් ටිකක් තියෙනවා. ඉතින් මෙයාට හිතුණා මේ බඳු මුනිවරයෙක් මුණ ගැහෙන වෙලාවක අනේ අපිට දෙයක් දෙන්න නැහැ. ඒ වගේම අපිට දෙයක් දෙන්න තිබ්බා. දෙන්න තියෙන වෙලාවට මේ වගේ මුනිවරයෙක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් ප්‍රණීත දෙයක් නැතත් ගොරෝසු භෝජනයක් තියෙනවා. ඒ භෝජනේ ප්‍රණීත නැහැ. ගොරෝසුයි. කරකොල ව්‍යංජනයක් එක්ක බත්පතක් කියන්නේ දුෂ්කර ආහාරය. ඒකත් දැන් අනලා දුර්වල වෙලා. එයා මොකද කළේ? යා ඉක්මනට අර ස්වාමීනාන්සේ ළඟට ගියා. ගිහින් අර ස්වාමීනාන්සට කිව්වා මම ළඟ ලොකු දේවල් ඔබ වහන්සේට දෙන්න නැහැ. හැබැයි ඔබ වහන්සේ පින්ඩපාතේ වඩිනවා. මම ළඟ තියෙනවා ගොරෝසු දෙයක් ඔබ වහන්සේට දෙන්න. ඒ තමයි මම අනලා මම කෑම අරගෙන ඉතුරු වෙච්ච ඉඳුල් බත් ටික තියෙනවා. මට එච්චරයි දෙන්න තියෙන්නේ. ඔබ වහන්සේ වගේ මුනිවරයෙකුට ඒවා හරියන්නේ නැති බව මම දන්නවා. ඔබ වහන්සේ වගේ කෙනෙකුට ඉඳුල් බත් හරියන්නේ නැහැ. මොකද නිකන් කෙනෙක්ද අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ. ගිහි ජීවිතේ ගත්තත් ශාක්‍ය වංශයටයි. හරි මාන්නක්කාර කෙනෙක් ඒ කාලේ. අනුරුද්ධ, දේවදත්ත, ආනන්ද, බගු, කිම්බිලාදී මේ ස්වාමීනාන්සේලා ඇවිල්ලා පැවිදි වුණේ ශාක්‍ය වංශයෙන්. ඉතින් මේ ශාක්‍ය වංශයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් නිසා ඉතින් මෙයා එකපාරටම මේ පොඩක් ගැන දැනගෙන ඉන්නේ. ත්‍යානි ඔබ වහන්සේ වගේ මුනිවරයෙකුට අනපු ඉඳුල් බත් ටිකක් හරියයිද දන්නේ. උන්වහන්සේ මද හිනාවක් පෑවා. ඉතින් මෙයා ඒ ඉඳුල් බත් ටික ගෙනල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. ඒ ඉඳුල් බත් ටික අනුරුද්ධ මහරහතන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. ඉතින් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ යාට පේන්න වළඳුවා. පේන්නම වැළඳුවා. ඉතින් පේන්නම අනුරුද්ධ මහරහතන් වහන්සේ වැළඳුවාම මම හරි සතුටුයි ඒකට. අග්‍ර භෝජනයක් නොවුණත් මෙයාට මේ දිහා බලාගෙන ඉන්නකොට සතුටුයි. කරකොල ව්‍යංජනයක් එක්ක ඉඳුල් බත් ටික ආනාපු බත් ටික. ඒ ටික වළඳන උනාන්සේ අනුමෝදනා ගාථා දේශනා කළා යන්න කියලා. අපේ ජීවිතේ අපි බත් ඉඳුල් නොවුනට අපේ ඇතුළාන්තේ ගොඩාක් කෙලෙස් වලින් ඉඳුල් වෙලා තියෙනවා. ඉඳුල් වුණ නිසාම අපේ ජීවිතේ පිළුණු වෙලා. ඉඳුල් වුණාම ඉක්මනට පිළුණු වෙනවා. කෙලෙස් වලින් ඉඳුල් වෙච්ච ජීවිතයක් අපිට තියෙනවා. පරම පාරිශුද්ධ ජීවිතයක් අපිට නැහැ. කෙලෙස් වලින් ඉඳුල් වුණාම අකුසලයන්ගෙන් ජීවිතේ පිළුණු වෙනවා. අකුසල් තමයි වැඩි. රාගය, පටිඝය, මාන්නය, විචිකිච්ඡාව, භවරාගය, අවිද්‍යාව කියන මූලික කෙලෙසුන්ගේ අවකාශය අපේ ඇතුලේ තියෙනකොට ඒ මූලික අවකාශය අපේ ඇතුලේ තියෙනකොට අපේ ජීවිතය කෙලෙසුන්ගෙන් පිළුණු වෙනවා. ඒ කෙලෙසුන්ගෙන් ඉඳුල් වෙනකොට අකුසලයන්ගෙන් ජීවිතේ පිළුණු වෙනවා. කෙලෙසුන්ගෙන් ඉඳුල් නොවුණු අකුසලයන්ගෙන් පිළුණු නොවුණු ජීවිතයකට ඉඳුල් බත් ටික කියන්නේ අප්‍රසන්න ආහාරයක් නෙමෙයි. අපිටනේ ඒක අප්‍රසන්න ආහාරයක් විදිහට දැනෙන්නේ. ඒ බඳු මුනිවරයෙකුට ඒක අප්‍රසන්න ආහාරයක් විදිහට දැනෙන්නේ නැහැ. උන්වහන්සේට ඒක දැනෙන්නේ බොහොම ප්‍රසන්න ආහාරයක් විදිහටයි. අපිට එහෙම දැනනකොට උනාදලට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ
අපේ ජීවිතයේ ඇතුලේ ඇති ව්‍යාකූලත්වය උන්වහන්සේලාගේ ජීවිතේ නෑ. ඒ නිසා ඉඳුල්පත් ටිකකින් පවා දවස ගෙවා ගන්නට ඒ බඳු නිර්මල පිවිතුරු මුනිවරයෙක් පුළුවන්. ඒ උන්වහන්සේ දානි ටික වළඳලා වැඩියා. දානි ටික වළඳලා වැඩියාම මේ මිනිස්සු උන්වහන්සේ ඈතින් ඈතට නොපෙනී යනකම් බලාගෙන හිටියා. ඈතින් ඈතට උන්වහන්සේ නොපෙනී ගියා. එහම ඈතින් ඈතට උන්වහන්සේ නොපෙනී ගියාම මෙයාට හරිම සතුටක් ඇති වුණා. අවස එයා මොකද්ද කරන්නේ කියලා එයාට කිසි අදහසක් නැහැ. එයා ඒ කාලේ මේ කුලප්පු වෙච්ච ගවයෙක් කනලා මැරිලා. එයා දෙවිවරු අතර ඉපදුණා. බලන්න පින්වත්නි මේ බුද්ධ ශාසනය සිරිය. ඉඳුල්පත් ටිකක් ආයෝජනය කිරීම කෙනෙක් සත්‍ය අවබෝධය දක්වා අරන් යනවා. ඉඳුල්පත් පතකට එහෙම පුළුවන් බුද්ධ ශාසනය. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ බොහොම ප්‍රතිබල සම්පන්න තැන. ඒ බුද්ධ ශාසනය ඇතුලේ අපි ගුණධර්ම දියුණු කරගන්න අප්‍රමාදී වෙන්න ඕන. බුද්ධ ශාසනය අප්‍රමාදී කියලා කියන්නේ සත්‍ය අවබෝධයට ගන්න ජවයට. සත්‍ය අවබෝධය සඳහා විමසා බලන්න වෙන්නේ ලෝකේ නෙමෙයි අපේම సంతානෙ. ඒතර අපිට අපිව පේන ප්‍රමාණය තමයි අප්‍රමාදී කියන්නේ. අපිට අපිව පේන්නේ නැත්නම් අපිට අප්‍රමාදයක් නැහැ. අපිට අපිව පේන්නේ නැති පරිමාවට අපේ ඇතුලේ අප්‍රමාදයක් නැහැ. අපිට අපිව පේන්නේ නැත්නම් අපිට අපිව දකින්න බැරි නම් අපිට අපිව අඳුනගන්න බැරි නම් අපිව අඳුනගන්න බැරි වෙච්ච තැනක අපිව පේන්නේ නැති තැනක පින්වත්නි අප්‍රමාදේ කියලා දෙයක් නැහැ. ඒ නිසා ඔය පින්තුල්ලා පුළුවන් තරම් දක්ෂ වෙන්න ඕන. අප්‍රමාදයේ පිණිස. තුන අප්‍රමාදයේ පිණිස දක්ෂයි කියලා කියන්නේ මොකක්ද? අප්‍රමාදයේ පිණිස දක්ෂයි කියලා කියන්නේ ඔය පින්නතුන්ලාගේ ජීවිත විමසා ගන්න පුළුවන් මට්ටමට ඔබට ඔබ ඔසවා තියන්න පුළුවන් හැකියාව. කොයි හැකියාව? අද මිනිසුන්ගේ ජීවිතවල හැකියාව නැහැ. ඒකට හේතුව තමයි ගොඩාක් දෙනෙක්ගේ ජීවිතය ඇතුලේ ආර්ය සත්‍යයෙන් විමසා බලන හැකියාව නැහැ. ආර්ය සත්‍ය ඔස්සේ ජීවිතේ දකින්න හැකියාව අද මිනිස්සු තුල නැහැ. චතුරාර්ය සත්‍ය ඔස්සේ ජීවිතේ බලන හැකියාව යම් කෙනෙකුට තිබ්බොත් ඒ චතුරාර්ය සත්‍ය ඔස්සේ ජීවිතේ බලන හැකියාව තියෙන කෙනාට කවදාවත්ම ජීවිතේ වරදින්නේ නැහැ. ඒ චතුරාර්ය සත්‍යයෙන් එයාගේ ජීවිතේමයි බලන්නේ. දුක්ඛාරය සත්‍යයෙන් එයා විමසා බලන්නේ මොනවද? දුක්ඛාරය සත්‍යයෙන් එයා විමසා බලන්නේ එයාට එයාගේම ජීවිතයයි. එයා දුකක් විදියට දකින්නේ එයාගේ ගත. එයා දුකක් විදියට දකින්නේ එයාගේ සිත. දුක් විඳිනවා කියන්නේ ගතද සිතද දැනෙන අවකාශය. දුක් විඳිනවා කියන්නේ මොකද්ද? ගතයි සිතයි දෙක දැනි පවතින මට්ටමට තමයි මිනිස්සු දුක් විඳිනවා කියන්නේ. ගත හෝ සිත එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් දැනීම මාත්‍රයක් හටගන්න නැත්තම් කවදාකවත් අපිට දුක් විඳින්න බෑ පින්වත්. කවදාකවත් අපිට දුක් විඳින්න බෑ. ඔය පින්නතුල්ලාගේ ගත සිත දෙක දැනෙන මට්ටම තුලමයි ඔයාලට දුක වළඳන්න පුළුවන්, දුක් විඳින්න පුළුවන්. බුද්ධ ශාසනයේ අප්‍රමාදී ඥාන සම්ප්‍රයුක්ත දර්ශන ඥානයට එකතු වෙච්ච ශ්‍රාවකයා එයාගේම ගත විමසා බලනවා. එයාගේම සිත විමසා බලනවා. එතකොට ගත සිත පිළිබඳ දැනෙන මට්ටමේ ජීවිතයේ කතාව එයාට දැනෙනවා. එයාට එයාගේ ජීවිතේ කතාව තේරෙනවා. එයාට එයාගේ ජීවිතේ කතාව හොඳට ප්‍රකට වෙනවා එයා තුළ. එයාගේ ජීවිතේ කතාව හොඳට දැනෙනවා නම් තේරෙනවා නම් ප්‍රකට වෙනවා නම්
ඒ ප්‍රකට වීම ඇතුළේ යා දැනගන්නේ කාරණා තුනයි. මොනවද? එකක් තමයි පින්වත්නි මේ ගතසිත දෙක එයා ගත වෙනම සිත වෙනම ජීවිත විමසනවා. එයාගේ කයත් ධර්මයෙන් විමසනවා, එයාගේ සිතත් ධර්මයෙන් විමසනවා. එතකොට එයාගේ කයයි සිතයි දෙකම නුවණින් විමසා බලනකොට කයයි සිතයි දෙකම එයා නුවණින් විමසා බලනකොට මේ කය සහ සිත සකස් වෙලා තියෙන විදිය දැනෙනවා. ඒක තමයි පළවෙනියෙන් දැනගන්න ඕනේ. දෙක කය සහ සිත කියන මේ දෙක හේතුඵල වශයෙන් යා විමසා බලන එක තමයි ඒක පළවෙනි එක. ඒ කියන්නේ මේ කය සහ සිත කොහොමද හැදිලා තියෙන්නේ කියලා යා විමසන්න ගන්න. ඊට පස්සේ මේ කයේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් එයා දෙවනියට කයේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් විමසන ස්වභාවය. ඊළඟට යා කය සිතට ප්‍රත්‍ය වෙන විදියක්, සිත කයට ප්‍රත්‍ය වෙන විදියක්, මේ දෙක අන්‍යමඤ්ඤ වශයෙන් යැපෙන විදියක් එයා ධර්මයෙන් හොඳට විමසා බලනවා. ඒ විදියට එයා ධර්මයෙන් විමසා බලනකොට ගත සහ සිත දෙක හොඳට ගැඹුරින් එයා විමසා බලනකොට අන්‍යෝන්‍ය වශයෙන් සාපේක්ෂව පවතින එක මත ජරා මරණ දුක සංස්කාරයන් ගොඩ නැගෙන එක ආත්ම දෘෂ්ටිය ගත සහ සිත දෙක දැනෙන මට්ටම තුල ගොඩ නැගෙන විදිය හඳුන ගන්න. මෙන්න මේ වචන තුන ඇතුළේ යාට එයාගේ ජීවිත විමස ගන්න පුළුවන් නම් එයාට අවබෝධය කරා යන්නේ අපහසු දෙයක් නෙමෙයි. අවබෝධය කරා යන්නේ අපහසු දෙයක් නෙමෙයි. ඒක ගොඩාක් පහසු දෙයක්. ඒක අපහසු නෑ. එහෙනම් ඒකේ පළවෙනි එක මොකක්ද? පළවෙනි එක තමයි මූලික දේ. පළවෙනි එක ගත සහ සිත වෙන වෙනම හේතුඵල වශයෙන් දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදියටයි අපි දකින්න ඕනේ. අපි අපිට ඕන විදියට දැක්කට අපි සංසිඳෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ගත සහ සිත දෙක මේ ගතේ ස්වභාවය, සිතේ ස්වභාවය දැනගන්න ඕනේ. ස්වභාවය දකින්න ඕනේ. ඒක තමයි දෙක. තුන ගත සහ සිත දෙක දැනෙන මට්ටමේදී ජීවිතය මේ ජීවිතය කියන්නේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම සාපේක්ෂව පවතිනවා. ඒක ඇතුලේ ජරා මරණ දුක සකස් වෙනවා. සංස්කාර ගොඩ නැගෙනවා. නැවත නැවත තුන් භවයේ අනුව සත්‍යයන්ගේ ගමන් මඟ තීරණය වෙනවා කියලා එයා දැනගන්න ඕනේ. මෙන්න මේ තැන් තුනේදී බුද්ධ ශාසනයට අනුව එයා විමසන්න පටන් ගත්තොත්, එයා විමසා බලන්න පටන් ගත්තොත්, එහෙම විමසා බලන ශ්‍රාවකයෙකුට වරදින්න විදියක් නැහැ. ඒ විදියට ජීවිතේ විමසන්න පුරුදු වෙච්ච මිනිහෙකුට පින්වත්නි වරදින්න විදියක් නැහැ. එයාට ඇත්තටම වරදින්නේ නැහැ. මේ විදියට විමස ගන්න බැරි කෙනාටයි වරදින්නේ. මේ විදියට විමසන්න නැතුව කොයි විදියට විමසුවත් එයා සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. මේ විදියට විමස ගන්න බැරුව එයා මොන විදියට ජීවිතේ විමසලා බලුවද? ඇත්තටම ওই පින්නතුන්ලාට මේදී මාර්ගඵල ලබන්න ඕන නම් සත්‍ය අවබෝධයක අවංකව ඉන්න ඕන කවුරුහරි කෙනෙක්. ඒ අවංක කෙනා කරන්න උනොච්චරයි. දැන් බලමු අපි ඒක කොහොමද කරන්නේ. පළවෙනි එක තමයි ගත සහ සිත කියන එක වෙන වෙනම හේතුඵල වශයෙන් දකින්න ඕනේ. මේ කය හේතුන්ගෙන් හටගත් එකක්. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන යනවා, අපිට ඕන විදිහට වෙනස් වෙන්නේ නැහැ. ඒකයි අපි කොච්චර ජීවිතේ බලාපොරොත්තු තිබ්බත් අපිට මේ ජීවිතය අතහැරෙන්නේ. අපිට පාලනය කරන්න බෑ මේක. අපිට ඕන විදිහට මේක වෙනස් කරන්න බෑ. අපි කොච්චර කැමති වුණත් මේ වෙනස්කම් කරන්න බෑ. ඇත්තටම අපි කොච්චර කැමති වුණත් ඇයි මේ කය ඒ බඳු වෙනස්කම් වල කරන්න බැරි? හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. මොනවද ඒ හේතු? පින්වත්නි, කනබුන කෑමෙන් හැදිලා තියෙන්නේ. මේ කාගේ කය ගැනද කියන්නේ? තමන්ගේ එක ගැන. ලෝකේ මිනිස්සු ගැනවත් අවිඥානික ගැනවත් නෙමෙයි. මේ චෛත්‍ය ගැන, මේ බෝධිනවන්තලා ගැන, මේ මාළු ගැන, මේ දැහැත් වට්ටි ගැන, ඒව ගැන අපි බලන්නේ. ඒවා අපි පාවිච්චි කරනවා.
පාවිච්චි සත්‍ය අවබෝධයේ කරා ගියත් අපි හොඳට සෑයේ තිත්ත ටික ගන්නවා. හොඳට සංඝයාට දන් දෙනවා. ඒව වෙනස් කරන්නේ නැහැ. ඒව සත්‍ය අවබෝධයට ඍජුව සම්බන්ධ දේවල් නෙමෙයි. සත්‍ය අවබෝධයට ඍජුව සම්බන්ධ දේ මොකක්ද? තමයි අපි කියන්නේ. ඉතින් මේ විදිහට විමසා බලන්න පුළුවන් කඩමළු අදින මිනිහෙකුට. මේ විදිහට විමසා බලන්න පුළුවන් බෝකුවක් අසින්න මිනිහෙකුට. හරියම විදිහට වහලයක් නැති මිනිහෙකුට Tamanගේ ජීවිතේ මේ විදිහට බලන්න පුළුවන්. ඒත් මේ විදිහට බලන්න එයාගේ සිත විසංකාරගත වෙනවා. එයාගේ සිත තුළ සංස්කාර ටික කැඩි යනවා. කෙලස් ටික කඩාගෙන වැටෙනවා. ඉතින් කෙලස් ටික කඩාගෙන වැටෙන ආකාරයට අපිට අපේ ජීවිතය විමස ගන්න පුළුවන් නම් ඒක පුදුම දක්ෂකමක් මේක. පින්වත්නි ඔය කෙලස් ටිකක් තියාගෙනම අපේ ජීවිතය අතෑරුණා. තර ඉස්සල්ලා කියපු දේ තමයි මොනවද? අපේ ජීවිතේ බොහොම පිරිසුදු ජීවිත නෙමෙයි. මේ කාම ලෝකේ පිරිසුදු ජීවිත හොයන්න එපා. ගිහියෝ අතරවත් පැවිද්දෝ අතරවත් හොයන්න එපා. ඇයි? මේ සසරට යන සංසාරේ හැම කෙනෙක්ගේම ජීවිතේ මේ සසරට ආйти සසර යන හැම මිනිස්සෙක්ගේම ජීවිතේ තියෙන්නේ කෙලෙස් සම්බන්ධ කතාව. ඒ කෙලෙස් වලින් ඉඳුල් වෙච්ච කතාව. පරම පාරිශුද්ධ කතාවක් නෙමෙයි. ඔයාලා ඔය සුදු වෙන්දා කියන කෙලෙස් වලට අභියෝග කරන්න බෑ. ඔයාලා මේ හැමදාම ආරාමයේ සුරු කරගෙන මෙයා සංඝෝපස්ථාන දක්වලා සංඝ පිරිස අනුව වැඩ කළා කියලා. ඔයාලට කවදාවත් මේ කෙලෙස් වලින් ඉඳුල් වෙච්ච එක නවත්තන්න බෑ. ඒ නිසා ඉඳුල් නොවුණු ජීවිත කියලා ඒවා මේ කාම ලෝකේ නෑ. ඒ කාම ලෝකේ ආපු හැම මිනිහෙක්ගේම හිතේ කාම රාගය තියෙනවා. පටිඝය තියෙනවා. මාන්නේ තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා. භව රාගය තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඔය කාරණා හයින් ඉඳුල් වෙච්ච ජීවිතයක්. කිසිම කෙනෙකුගේ ජීවිතේ සාවත්‍යතාවය, නිර්වත්‍යතාවය කියලා බෙදලා ලෝකයා වෙන් කරගන්න එපා. එහෙම සාවත්‍ය මිනිස්සු කියලා જાතියක් ලෝකේ නෑ. සර්වාකාරයෙන්ම සාධාරණ මිනිස්සු කියලා જાතියක් මේ මහ පොළොවේ නෑ. අතිශයින්ම පරම පාරිශුද්ධ જાතියක් ලෝකේ නෑ. ඒගොල්ලෝ ලෝකෙට ඇති හැම මිනිහෙක්ම අපිරිසුදු අපවිත්‍රයි సంతානයි. ඒ සුදු වන්දිනව වෙන්න පුළුවන්. හොඳට නාල කරලා ඉනව වෙන්න පුළුවන්. එයා උදේටත් නාලා, දවල්ටත් නාලා, හවසටත් නාලා හොඳට පර්ෆියුම් එහෙම ගහලා බොහොම සුවඳට ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි හැම මිනිහෙක්ගේම ජීවිතේ කෙලෙස් වලින් ඉඳුල් වෙලා. කාමරාගේ නිකම් ඉනවා හිතේ. හොඳට ඔයාලගේ සිත් දිහා බලන්න. මේ වායෝ වෘද මිනිසුන්ගේ සිත්වලත් ඔවා තියෙනවා. වයසට ගියා කියලා කාමරාගේ මේක නවතින්නේ. ඒ කාම ලෝකේ හැටි. ඒවා මේ සංස්කෘතික ධාරාව ඇතුළේ එළියට කියා ගන්න බැරුව ඉන්නේ. වයස තත්ත්වයේ තරාතිරම ගී පැවිදි කතා අදාළ නැහැ. හැබැයි අපි උත්සාහ කරමින් ඉන්නවා ඒ ඉඳුල් වෙන කෙලෙස් සම්පූර්ණයෙන් ගසලා දාලා නැගිටින්න. කෙලෙස් ගසලා දාලා නැගිටින්න අපි හිතාගෙන ඉන්නවා. ඉතින් මේ කෙලෙස් ගසලා දාලා නැගිටින්න හිතාගෙන ඉන්නකම කියන්නේ බුද්ධ ශ්‍රාවකකම. කෙලෙස් ගසලා දාලා මේ කෙලෙසුන්ගෙන් ඉඳුල් වෙච්ච ජීවිතේ තවදුරටත් මගේ ජීවිතේ ඉඳුල් වෙන්න ඕනේ නැහැ කියලා හිතාගෙන ඉස්සරහට එන ශ්‍රාවකයාගේ ජීවිතයට ආර්ය ශ්‍රාවකත්වය කියලා කියනවා. පුද්ගල භාවයේ කඩාවට්ටපු ජීවිතයට සෝවාන්කම කියලා කියනවා. කාමරාගේ පටිඝය කියන ඉඳුල් වෙන කෙලෙස් ඉඳුල් වෙන එක නවත්තලා දානවා. තවම තියෙනවා. තවදුරටත් ඉඳුල් වෙන්නේ නැති ජීවිතෙට කියන්නේ අකුරුදාගාමී කරන කියලා. අපි ඕලාරික වශයෙන් වැඩ කරන කාමරාග පටිඝය ආදී ඇලෙන ගැටෙන කම සම්පූර්ණයෙන් අයින් කරලා දාලා කෙලෙස් වලින් සංසිඳිලා නැහැ ජීවිතේ. ඒ බඳු ජීවිතයකට අපි කියන්නේ අනාගාමීකම කියලා. ඒකට කියන්නේ අනාගාමීකම. අරහත්ත්වය කියන්නේ සදාතනිකව පිළුණු වෙන්න තිබ්බ කෙලෙස් ටික කොහොම කඩලා දාන්නේ.
කෙලෙස් කියන්නේ ඊළඟට එයා තුල මෝරන්නේ අකුසලයේ. ඒකයි මං කිව්වේ අපේ ජීවිතය ඉදුල් වුණාම ඊළඟට එවෙන්නේ පිලුණු වෙන එක. ඉදුල් වෙච්ච තැනක පිලුණු වෙන එක නවත්තන්න. හොඳට බලන්න අපි සමහර කෑම ඉදුල් කරන්නේ නැහැ ඇත්තට. ඒ කෑම එකට ගන්න හැන්දවත් වෙන කෑම එකට දාලා ආයෙකට දාන්නේ නැහැ. ඇයි? ඉදුල් බව කියන එක පිලුණු බවට කිට්ටුයි. ඉදුල් වීමත් එක්කම ඊළඟට එන තත්ත්වය පිලුණු වීම. කාමරාගයෙන්, පටිඝයෙන්, මාන්නෙන්, විචිකිච්ඡාවෙන්, භවරාගයෙන්, අවිද්‍යාවෙන් ඉදුල් වෙච්ච ජීවිතය තුළ රාග දේශ මොහ වලින් පිලුණු වෙනවා. රාග දේශ මොහ වලින් පිලුණු වෙච්ච ජීවිතය ඊළඟට විවෘත වෙන්නේ ඒ අනුව නොයේක් විතර්ක ਵਿਚාර හට ගන්න මට්ටමට. ඒ අනුව නොයේක් විතර්ක ਵਿਚාර හට ගන්න මට්ටමට අපේ ඇතුළාන්තය අවුල් වුණාම ඒ අවුල් වෙච්ච ජීවිතය ඇතුලේ පින්වත්නි අපි තුල ගොඩ නැගෙන්නේ ප්‍රපංච. ඒ ප්‍රපංච ගොඩ නැගුණාම බොහොම අමාරුයි. දැන් ඉතින් භව කර්ම රැස්වීමේ ප්‍රධාන தත්ත්වය ඇතුලේ තියෙන්නේ. භව කර්ම රැස්වීමේ ප්‍රධාන தත්ත්වයක් ඇතුලේ තියෙන්නේ. ඉතින් මේක ලියා ගන්න එක ලේසි නෑ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න එක අමාරු වැඩක්. අමාරු වැඩක්. ඒ නිසා සිත ගැන අවබෝධයක් තිබ්බාම සිත සකස් වෙනකොට මෙයා දන්නවා. දැන් නම් මේ හැරෙන්නේ ආවල් පැත්තට කියලා එයා දන්නවා. දැන් මිනිස්සු කතාවකට කියන්නේ අපි හැරෙනකොට දන්නවා ඔය පොල් පැලේ පැත්තට හැරෙන්නේ කියලා. මිනිස්සු කියන්නේ අන්න ඒක නිවන් මාගේ තිබ්බනම් හොඳයි. නිවන් මාකට ඒක ඕන. හැරෙනකොටම පොල් පැලේ කන්න තමයි ওই ගුණා හැරෙන්නේ කියලා අපි නම් දන්නවා ගුණා හැරෙන පැත්ත කියලා කිව්වට අන්නේ හැකියාව මේ ලෝකේ විමසන්න පාවිච්චි කරන වෙනුවට මේ ලෝකයේ එක එකනා එක ඒ හොඳයි කම් වලට එක පාවිච්චි කරන වෙනුවට ඔය පින්නතුන්ලාට පුළුවන් නම් ඔය පින්නතුන්ලාගේම ජීවිතය තුළ ඔය පින්නතුන්ලාගේම ජීවිතය තුළ මෙන්න මේ විදියට දකින්න පුළුවන්. මේ විදිහට විමස ගන්න පුළුවන්. මූලික සිත සකස් වෙච්ච තැනම විතරක ප්‍රපංච දක්වා උඩුදුවන්නේ නැතුව එතනම අඳුන ගන්න පුළුවන් මේක දක්ෂකම. මේ මූලික අඳුනා ගන්න තැන තාම පිරිසුදු අවකාශය. ඒ අවස්ථාව බොහොම පිරිසුදු අවකාශය. මූලික தත්ත්වය. හරියට ඒක උල්පතේ වතුර වගේ. උල්පත තියෙන තැන වතුර අපි පිරිසුදුයි. සිතක් සකස් වෙන තැන සිත අඳුන ගන්න පුළුවන්. ඒකෙන් කෙලෙස් ව්‍යාකූලත්වයට යහු වෙන්නේ. සිත සකස් වෙන එක අපිට නවත්තන්න බෑ. සිතට අභියෝග කරන්න බෑ අපිට. සිත පාලනය කරන්න බෑ අපිට. සිත වෙනස් කරන්න බෑ අපිට. මම දන්නවා යාගේ හිත වෙනස් කරන්න ඕනේ. ඉතින් මම නේ වෙනස් කරේ කිව්වට කිසි මිනිහෙකුට කාවවත් වෙනස් කරන්න බෑ. එහෙනම් සිත ගැන අපිට කරන්න පුළුවන් එකම එක දේ මොකක්ද? එකම එක දෙයයි සිත සම්බන්ධ කරන්න පුළුවන්. ඒ තමයි සිත අවබෝධ කරන එක. සිත අවබෝධ කිරීමෙන් තමයි සිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම ඉඳුල් නොවි අකුසලයන්ගෙන් පිළුණු නොවි පවතී. ඒ නිසා මිනිසු උල්පත පාදගෙන වතුර බිව්වට ඒ උල්පත ගලන්න වතුර බොන්නේ. උල්පත පෑදිච්ච තැනම මිනිසු වතුර බිව්වට ඒ උල්පත ගලාගෙන එනකොට මිනිසු වතුර බොන්නේ නානවා විතරයි. උල්පතේදී මිනිසු වතුර බිව්වට උල්පත ටික වෙලාවක් ගලනකොට ගලාගෙන එනකොට මිනිසු බොන්නේ නානවා විතරයි. අන්න ඒ වගේ බොන්න බැරි නාන්න පුළුවන් අවස්ථාව වගේ තමයි බොන්න පුළුවන් අවස්ථාව වගේ තමයි සිත සකස් වෙන තැන. නාන්න පුළුවන් මට්ටම වගේ තමයි විතර්ක ගලන එක. සිත විතර්ක ගලන්න පටන් ගත්තට පස්සේ දැන් ඉතින් ව්‍යාකූල වෙලා ඉවරයි.
සිතක් සකස් වෙන තැන පින්වත්නි අපේ සිත ගොඩාක් දුර්වලයි. සිතක් සකස් වෙච්ච තැන ව්‍යාකූලයි. සිතක් සකස් වෙන තැන ලස්සන නෑ. සිත සකස් වෙච්ච තැන අවුල් වෙලා. සිත සකස් වෙනකොටම අපිට ඒක දැක ගන්න බැරුව ව්‍යාකූල වෙලා. හැබැයි සිත සකස් වෙනකොටම සකස් වෙච්ච බව දකින්න පුළුවන්. ඒ සකස් වෙච්ච බව දකින්න තැන පින්වත්නි තුන් භවය අනුව යන සත්‍යයට භව කර්ම රැස් වෙන්නේ නැහැ. සිත සංස්කාරයෙන් ගොඩ නැගින්නේ. ඊට පස්සේ සිත සකස් වුණාට පස්සේ සකස් වෙච්ච අරමුණ වටේට අපි දිගට කල්පනා කරනවා. ඒක වටේට කල්පනා කරනවා. ඒක වටේට කල්පනා කරන මට්ටම. ඒක වටේට කල්පනා කරන්න පුළුවන් මට්ටම. අපි කියන්නේ විතර්ක කරනවා කියලා. ඒ විතර්ක කරන මට්ටම කියන්නේ අවිද්‍යාව සහගත සිතක් තියෙන කෙනෙකුට විතර්ක කරනකොට අවිද්‍යාව මතින් පැන නගින විතර්කයි තියෙන්නේ. එයාට තියෙන කාම විතර්ක, එයාට තියෙන ව්‍යාපාද විතර්ක, එයාට තියෙන හිංසා විතර්ක, පාපී අකුසල විතර්ක, එයාට නික්කම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක, කුසල විතර්ක නැහැ. එයි ඒ අවිද්‍යාව සහගතයි, සම්මා දිට්ඨි සහගත නැහැ. ඒ විතර්ක ගලන මට්ටම වගේ තමයි පින්වත්නි උල්පත ගලන්න ගියාට පස්සේ ගඟේදී මුණ ගැහෙන වතුර වගේ. තවදුරටත් ගලන්න ගියාම හොඳටම අවුල් වෙනවා. තවදුරටත් ගලනකොට යා එක වතුර එකතු වෙන්නේ මුහුදට. මුහුදේදී නම් පින්වත්නි නාගන්නත් බෑ. නාගන්නත් බෑ. උල්පතේදී බොන්න පුළුවන් වුණාට ගඟේදී නාන්න පුළුවන් වුණාට මුහුදේදී නාගන්න බෑ. ඒක කෙනෙක් කියන්න පුළුවන් එන මිනිස්සු මුහුදේ නාන්නේ. මිනිස්සු මුහුදේ නාන්න යන්නේ නාන්න පුළුවන් අර්ථය සම්පූර්ණ කරගන්න නෙමෙයි. එහෙනම් මිනිස්සු මුහුදේ නාලා ඇයි ආයෙ වතුර නාන්නේ? මුහුදේ නාලා මිනිස්සු ඇඟ පිය දාගෙන ඉන්නේ. ඇඟේ සුදු පාටට ලවණ ගතිය පදනම් කරගෙන මේ ශරීරය තුල ඇතිවෙන හැම මත ඇතිවෙන පටලේ බිඳලා ගන්න මිනිස්සු ආයෙත් ඇඟ හොදනවා ඇවිල්ලා. උල්පතේදී මිනිස්සු බිව්වට ගඟේදී බොන්නේ නැහැ. ගඟේදී මිනිස්සු නානවා. තවදුරටත් ගලන්න ගියාට පස්සේ මොහොතේදී මිනිස්සු නාන්නෙත් නැහැ. නානාර්ථේවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙන්න මේකම තමයි අපේ සිතේ කතාන්තරය. අපේ සිතේ සම්පූර්ණ කතාව මේ. සිතට අදාළ සාධනීය ඇත්ත මේක. මොකද පින්වත්නි සිත සකස් වෙච්ච තැනම දකින්න පුළුවන්කම ආවොත් එතන පරිසුද්ධයි භව කර්ම රැස් වෙන්නේ. ඒක හරියට උල්පතේ වතුර වගේ. මේ සිත සකස් වෙනකොට ඒක අඳුන ගන්න බැරුව සිතුවිලි ගලන්න ගියාට පස්සේ සිතුවිලි ගලාගෙන එනකොට ඒවා විතර්ක විදියට ඒ සිත සකස් වෙච්ච එක වටේට අරමුණු කල්පනා කරනකොට අතීතයට අනුව කල්පනා කරනකොට අනාගතයට අනුව කල්පනා කරනකොට මෙන්න මේ පුද්ගලයා තුළ ගොඩනැගෙන පරිකල්පනාව පදනම් කරගෙන පරිකල්පනීය සාධක ඇසුරු කරගෙන ඇති වෙන தත්ත්වය හරියට ගඟේ වතුර වගේ. එම බොන්න බෑ නාන්න විතරයි පුළුවන්. විතරක ගොඩ නැගුණාට පස්සේ විතක්කේති තම් පපංචේති විතරක සම්බන්ධ විතරක ඇසුරු කරගෙන ඒ විතරක මතින් මෙයා තුල ගොඩ නැගෙන මට්ටම තමයි පපංචේති ප්‍රපංච තණ්හා මාන දික්ටි සාගතව එයා අත්දකින්න ලෝකය පුද්ගල භාවයකින් තුරුල් කරගන්න මට්ටම. ඒ මට්ටම හරියට මුහුදේ වතුර වගේ. දැන් නම් ඉතින් හරිම ගැටලුකාරී. දැන් ඉතින් ඔබට ඔබගේ ආධ්‍යාත්මික ගමන ඔබකින් ගිලිහිලායි තියෙන්නේ. ඇයි? මුහුදේ වතුර ප්‍රචණ්ඩයි. මුහුදේ තියෙන ජලපාරේ රළ නගිනව වැඩි. මුහුදේ ස්වභාවය දිහා බැලුවම අපට පේනවා මුහුදේ ස්වභාවය හාත්පස වෙනස්. මුහුදේ ස්වභාවය හාත්පස වෙනස්. මුහුද ගැන විශ්වාසයක් තියන්න බෑ. හිටි ගමන් වඩදිය තියෙනවා, හිටි ගමන් බාදිය තියෙනවා, හිටි ගමන් පුනාටු තියෙනවා, හිටි ගමන් තුලන් තියෙනවා, හිටි ගමන් රළපාර උඩින් එනවා, හිටි ගමන් බාන්සු. විතර ප්‍රපංචයන්ගෙන් බැටකන සිතක් නම් තියෙන්නේ. සිත සකස් වෙන හැම වෙලාවකම මම වශයෙන්, මගේ වශයෙන්, මගේ වශයෙන් පවත්වන්න පුළුවන් වශයෙන්
එයා තුල තණ්හා වෙනවා නම්, මානෙ එනවා නම්, දිට්ඨිය එනවා නම් ඒ ටික ආවොත් පින්වත්නි එයා ස්වෛරී ස්වාධීන නිවහල් සුන්දර ශ්‍රාවකෙක් නෙමෙයි. එයාට නිවහල්කමක් අදාළ නැහැ. එයා ඇත්තටම නිවහල් කෙනෙක් නෙමෙයි. එයා සත්‍ය වශයෙන්ම නිවහල් කෙනෙක් නෙමෙයි. එයාගේ චින්තනයේ අරමුණු වලට වහල් වෙලා, විතර්ක වලට වහල් වෙලා, ප්‍රපංච වලට වහල් වෙලා, ඉතින් සිතුවිලි වලට වහල් වුණාට පස්සේ සිතුවිලි වලට පාදක වෙච්ච බාහිර ලෝකයේ පස්සේ දුවනවා හැර මොනවා කරන්නද? දුවන එක නවත්තන්න බෑ. පින්නත් නිවාල හොඳටම දන්නවා මේක දුකක් කියලා. මේ ගතවන ජීවිතේ දුකට වඩා මොකුත් නැහැ කියලා මටත් වඩා හොඳට මේ මහ පොළොවේ ඔයාලට අත්දැකීම් තියෙනවා. මේ මහ පොළොවේ ඔයාලට එච්චර අත්දැකීම් තියෙනවා. ඔයාලට බඩගින්න ගැන කියන්න දෙයක් නැහැ. ඔයාලට උදේ වැඩට ගිහින් දවල් එනකොට හවස් වෙනකොට ඇති වෙන විඩාව ගැන, පීඩාව ගැන, කනස්සල්ල ගැන, හිත වැඩට යන්න ඕන කියලා හිතෙනකොට ඇති වෙන දුම්නස ගැන මම කියන්න ඕන. මේ බඳු ඉතින් ගොරෝසු අමිහිරි කටුක ජීවිතයක් තුළ හිටියත් ඔයාලා මේ කටුක ජීවිතය අතාරින්න බැරි මට්ටමට ඔයාලා ලෝකෙට වහල් වෙලා. මේක දුකක් කියලා හැම වෙලාවකම දැනෙනවා, තේරෙනවා, පේනවා. ඒ වුණාට ඔය පින්නතුල්ලා මේ දුකෙන් මිදෙන්න කේසිම වුණා. ඉස්සරහටත් මේ දුක වළඳා ලෝකයේ පතාගෙන, ලෝකේ බලාපොරොත්තු තියාගෙන, ලෝකේ පාසේ දුවන කමක් පින්වත්නි ඇත්තටම අපිට තියෙනවා. මේ ගමන ඇතුලේ අපි බොහොම විඩාවටපත් වෙනවා. මේ යථාර්ථය තේරුම් ගන්න. පින්වත්නි ඔබට තියෙන්නේ බොහොම සුළු දෙයයි. ඔබට මේ තේරුම් ගැනීම ඇතුලේ ඉතරහට යනවනම් ඔබට තියෙන්නේ ඔබව විමසා බලන එක විතරයි. ඔබව විමසා බැලීම හැර ඔබට කරන්න කිසිවක්වත් ඉතුරු වෙලා නැහැ. මොකුත්ම ඉතුරු වෙලා නැහැ. ඔය පින්නතුන්ලාට තියෙන්නේ ඔය පින්නතුන්ලා විමසා ගන්න විතරයි. ඔයාලට ඔයාලගේ ජීවිතේ විමසා ගන්න විතරයි තියෙන්නේ. ඔය පින්නතුන්ලාගේ ජීවිතේ විමසා ගැනීමෙන් තොරව කවදාවත් සත්‍ය අවබෝධයේ පැත්තට යන්න බෑ. ඒ නිසා පින්වත්නි කරුණා කරලා Tamanගේ අතුලාන්තයේ විමසන්න පටන් ගන්න. Tamanගේම ජීවිතේ ධර්මයෙන් බලන්න. Tamanගේම ජීවිතේ ධර්මයෙන් විමසන්න. ඒ ධර්මයෙන් විමසා බලන කෙනාට වචන තුනක අර්ථයක් එකතු කරගන්න කියලායි මම මේ ඔබට කියන්නේ. එකක් තමයි පින්වත්නි ඔය පින්නතුල්ලාට Tamanගේම ගතද Tamanගේම සිතද සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඕන. දෙවෙනි එක පින්වත්නි ඔබට ඔබේ ජීවිතයේ ගතේ ස්වභාවය, සිතේ ස්වභාවය බලන්න වෙනවා. තුන්වෙනි එක ගත සිත දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ඇතුලේ මේ පැවැත්ම තුල සංකාරගත වෙන කතාව දකින්න. ඔය කතා තුන යම් කෙනෙක් දැක්කොත් එයාට දර්ශනය පහළ වෙනවා. ඒ දර්ශනය පහළ වෙනකොටම එයා කෙලෙසුන්ට අභියෝග කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ දර්ශනය පහළ වෙනකොටම එයා එයාගේ කෙලෙස් වලට අභියෝග කරන්න පටන් අරන්. ඒකයි කිව්වේ අතිබිකවේ ආසවා දස්සනා පහතාප. පින්වත් මහණෙනි දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව කියලා જાතියක් මේ ලෝකෙ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි දර්ශනයෙන් ප්‍රහාණය කරන්න උන ආශ්‍රව කියලා જાතියක් මේ ලෝකේ තියෙනවා. එහෙම ආශ්‍රව જાතියක් ලෝකේ තියෙනවා. අතිවික්කවේ ආසවා දස්සනා පහතබ්බං. ඒවා දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන. ඒවා දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ දර්ශනීය තමා තුල ගොඩනගා ගන්න කියලා. ඒ දර්ශනීය තමයි මේ වචන තුන ඇතුළේ තියෙන්නේ. එතකොට ඔබගේ ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් ඔබ දකින්න ඕනේ. ඊට කලින්ම ගත සකස් වෙලා තියෙන විදිහත් සිත සකස් වෙලා තියෙන විදිහත් දකින්න ඕනේ. කොහොමද මේක සකස් වෙලා තියෙන්නේ? අපි අපේ ගත දිහා බලමු, සිත දිහා පස්සේ බලමු. අපිට ගත ගැන උගාක් තේරෙනවා. සිත ගැන නොතේරුණාට අපිට අපේ ඇඟ ගැන තේරෙනවා. කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඇඟ ප්‍රකටයි. තමන් ගැන තමන්ට තේරෙන්න ගන්නවා. සිත නම් ඉතින් බොහොම
ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නොවන නිසා සිත ගැන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සිත ගැන තේරුම් නැති වුණත් කමක් නැහැ, ඒක පස්සේ කරගන්න පුළුවන්. හැබැයි දැන් ඔබට ඔබගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අත්දැකීම මතින් උරගන්න පුළුවන්. ඔබ ඔබේ කය ගැනවත් තේරුම් ගන්න ටික. ඔබට ඔබේ ඇඟ ගැනවත් ටිකක් හිතන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන් නම්. ඒක මොන සාන දක්ෂකමක්ද? ඒක සැබෑ දක්ෂකම. ඒක සැබෑම දක්ෂකම. ඒක මා පුදුම දෙයක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල ජීවත් වෙන අපි මේ ගත ගැන හොඳට කියවන්න ඕන ධර්මයේ. මේ ගත හේතුඵලගාමී හැදිලා කනගොන කෑමින් නඩත්තු වෙනවා. කර්මයෙන් සකස් වෙලා අනාදිමත් කාලයක් තිස්සේ අවිද්‍යාවෙන් සකස් වෙවි භවයෙන් භවයට සැරිසරනවා. ආහාර ප්‍රත්‍යයෙන් හැදිලා ඍතුවට අනුව සිතට අනුව නිරතුරුව වෙනස් වෙනවා. ඔක තමයි කායේ කතාව. කන බොන ආහාරයෙන් පවතින අවිද්‍යාවෙන් භවයෙන් භවයට සැරිසරනවා. මේ වදු කයක් ලැබෙන්නේ අවිද්‍යාවට. ඒ අවිද්‍යාව මත පීඩා රැස් වෙන භව කර්ම විසින් කයේ ස්වභාවයේ පරිමාව ධාරිතාවේ කොතනද කියලා තීරණය කරලා පුරාණ කර්ම මේ අවස්ථාවේ කන බොන කෑමෙන් නඩත්තු වෙනවා. බාහිර සතර මහා ධාතුන් අභ්‍යන්තර සතර මහා ධාතු නඩත්තු වෙනවා. මුළුමහත් සම්පූර්ණයෙන්ම කයේ කතාව ඔච්චරයි. ඔයිට වඩා මොකුත් නැහැ. කයේ කතාවේ පමණයි. සිතේ ස්වභාවය කොහොමද? සිත කොහොමද සකස් වෙන්නේ? සිත අරමුණක් ගානේ සකස් වෙනවා. සකස් වෙනවා. රූප පේන මට්ටම ආවහම චක්කු සම්පස්සේ නිසා සිත සකස් වෙනවා. සකස් වෙනවා. මෙබඳු සකස් වන සිතේ ස්වභාවය මොකක්ද? අනිත්‍යතාවය. කයේ ස්වභාවය මොකක්ද? අනිත්‍යතාවය. ස්වභාවයක් දැනගන්න. ගත සිත දෙක අතර අන්තර් සම්බන්ධයක් දැනගන්න. මොකක්ද සම්බන්ධය? අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා. එකක් දිසා එකක් යැපෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා. අන්‍යමඤ්ඤ වශයෙන් යැපෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා. ගත සිතට සාපේක්ෂව පවතිනවා. සිත ගතට සාපේක්ෂව පවතිනවා. මේ සාපේක්ෂතාවයේ මත පැවැත්ම. ගතෙන් සිතට උපකාරී ලැබෙන්න ඕන නැත්නම් සිතට යථා පරිදි ක්‍රියාත්මක වෙන්න බෑ. සිතිනුත් ගතට උපකාරී ලැබෙන්න ඕන. උපකාරී ලැබෙන එක නැවතුනොත් ඒ ගතට පවතින්න බෑ. ගත සහ සිත එකට ඊටවපු ධර්මිත දෙකක් වගේ එකක් නිසා එකක් යැපෙනවා. මේ ගත සිත දෙක දැනි පවතින මට්ටමට අපි කියනවා ජීවිතය කියලා. ජීවත් වෙනවා කියලා කියනවා. මේ ගත සිත දෙක දැනි පවතින මට්ටමේදී ජීවිතයක් වාලට තිබ්බට ගතද සිතද දෙක දැනි පවතින්නේ නැති මට්ටමක් ඇතුලේ ඔය පින්නතුල්ලාට ජීවිතය කියලා එකක් නැහැ. දැන් ජීවිතය කියන්නේ ගතද සිතද අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන අවකාශය තුල අත්දැකීමක් පින්වත්. වෙන දෙයක් නෙමෙයි. ගත සහ සිත අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනකොට ඒ යැපෙන මට්ටමට අපි කියන්නේ ජීවිතය කියලා. ගතයි සිතයි දෙක දැනෙන මට්ටම තුල විතරයි අපිට ජීවත් වෙන්න පුළුවන්. ගතයි සිතයි දෙක අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන්නේ නැති මට්ටමක් තුල ජීවිතයේ වශයෙන් අපිට අහුලන්ට මොකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ විදියට ඔය පින්නතුල්ලා ජීවිතේ බලනකොට මේ ගත සිත දෙක දැනි පවතින මට්ටම තුල මට බලපෑම් මම කොච්චර කැමති වුණත් මනාප වුණත් මම ආසා කළත් මට බලපෑම් කරන්න බැයි. මේ ගත සිත දෙක අපිට මුණ ගැහිලා තියෙන්නේ විපාකයක් ඇටියට. ඔයාලගේ ගත ලැබිලා තියෙන විපාකයක් ඇටියට සිත ලැබිලා තියෙන විපාකයක් ඇටියට. මේක විපාකයක් ඇටියට ලැබිච්ච නිසා මේ විපාකේ ගෙවන්න ඕන. මේ විපාකේ ගෙවලා ඉවර වෙනකොටම මේ කතාව ඉවර වෙන්නේ තවදුරටත් සකස් වෙච්ච දේවල් අපේ ඇතුලේ තියෙනවා. ඒකට අපි කර්ම කියනවා. ඒකේ විපාක විදිහට ඉස්සරහට ලැබෙනවා. කර්මයි විපාකයි එච්චරයි තියෙන්නේ. මේ ලැබුණු ගතත් මේ ලැබුණු සිතත් විපාකයක්.
ඒක ඇතුලෙන් රැස් වෙන භව කර්ම සිතින් කයින් වචනින් ඒවා කරගෙන චේතනා භවය හදාගෙන ගොඩනගා ගන්න කර්මී විසින් නැවත නැවත ගත හදනවා. නැවත නැවත භවයේ සිත හදනවා. මේක තමයි සංසාරය කියලා අපි කතා කරන්නේ. මේකට අපි කියන්නේ සසර කියලා. ඔකට තමයි අපි සංසාරය කියන්නේ. එතකොට මෙහෙම මේ වගේ ගතක් සිතක් දෙක අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන මට්ටම විපාකයක් නම් ඒකේ මට බලපෑම් කරන්න බැරි නම් මේකේ පැවැත්ම කොච්චරද, මේකේ වටිනාකම් කොච්චරද, මේකේ අගය කොච්චරද කියලා අපිට හිතා ගන්නත් බැරි නම් අපි කොච්චර අසරණයි. මේ බල්බ් එකක් ගත්තත් කඩින් වොරන්ටි කාඩ් එකක් දෙනවා. මේක පිච්චුනොත් ගේන්න කියලා. මේක පිච්චුනාට මොකුත් කරගන්න බෑ. මේක පිච්චෙන වෙලාවක් කලාවක්වත් දන්නේ නැහැ. ඇයි? විපාකයක් විදියට ලැබිච්ච අමීරි කටුක අත්දැකීම. කටුක වෙන්නේ රසවත් බලාපොරොත්තු තියනවා. බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ඒවා රස කරන්න ඉස්සරහට හිතාගෙන ඉන්නවා. බලාගෙන ඉඳියස් මට්ටමේ දිය වෙලා යනවා. බලාගෙන ඉඳී දිය වෙලා යනවා. දිය යන ජීවිතයක්. බලාපොරොත්තු වුණු අපේක්ෂාවන් සමෘද්ධිමත් කරගන්න බැරි කටුක ජීවිතයක්. මහන්සිය විතරක් ඉතුරු වෙන ජීවිතයක්. විඩාවට වඩා මොකුත් නැති ජීවිතයක්. මැරෙනකම් දුවන්න වන ජීවිතයක්. අද නම් හොඳටම ඇති අදින් පස්සේ මගේ ගමන ඉවරයි දැන් මම විවේකයි කියලා සැබෑ විවේකයක් වළඳන්න ලැබෙන්නේ නැති ජීවිතයක්. මැරෙනකම් විඩාව පමණක් ඉතුරු වන මෙබඳු ජීවිතයක් මගේ වසඟේ පවත්වන්න බෑ. මම කොච්චර හිතුවත් බෑ අනාත්මයි කියලා. ඔය පින්නතුන්ලාගේ ජීවිතේ පේනවනම් ඔයගොල්ලන්ගේ ගතද සිතද පේනවනම් ඒ පේන මට්ටමට අපි කියන්නේ සති සම්බොජ්ජංගය කියලා. මෙබඳු ගතක් සිතක් ලැබීම නම් දුකක්මයි. මේ ගත සිත ඇසුරු කරගෙන ගොඩනැගෙන භව සංස්කාරයන්ගේ රැස්වීම නම් දුකේ සමුදයමයි. භව සංස්කාරයන් නිරුද්ධ කළොත් මේ දුක නිරුද්ධ කරන්න පුළුවන්. මේක නිරෝධයමයි. මේක නිරුද්ධ කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඒකායනෝ මග්ගෝ අයම් භික්ඛවේ. එකම මාර්ගය මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේ හැර වෙනත් කිසිම පාරක් නැහැ කියලා මේ ගත සිත දෙක විපාකයක් විදියට ලැබෙන මට්ටම දුක්ඛාරිය සත්‍යේනොත් මේ ගත සිත දෙක දැනි පවතින මට්ටම ඇතුලේ අවිද්‍යාව සහගත ආත්ම දෘෂ්ටියෙන් තෙත් වෙලා එයා තුල නැවත භව කර්ම රැස්වීම සංස්කාර ගත වීම දුකේ සමුදය වශයෙන් පේනවා නම් මේ මොහොතේ අරමුණු මුණ ගැහෙන මට්ටමේදීම අතාරින්න පුළුවන් නම් ඒක පවිත්‍රායි පිරිසුදු යුල්පතේ වතුර වගේ. එතනම අත්හැරලා දාන්න පුළුවන් නම් සංකාරගත වීම දක්වාම පින්වත්නි යා තුල විතර්ක නැත්තම් ප්‍රපංච නැත්තම් සංජානනයක් නැත්තම් මේක නේද නිරෝධය කියලා බලන්න පුළුවන් නම් එයාට දුකයි සමුදයයි නිරෝධයයි ඔක්කොම පේනවා නම් ඒ පේන මට්ටමේදී එයාගේ අත්දැකීම අපි සංග්‍රහ කරලා කතා කරන්නේ ධම්මවිජය බොජ්ජංගී. ඒ විදිහට එයාට යාව කාලයක් විමස බලන්න එයාට වමනාව තියෙනවා. මේක මේ බණාලා ගෙදරට ගින් අද රැයට කාලා නිදාගත්ත විනියුරු කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ආයෙත් ලබන මාතේ ඇවිල්ලා බණක් කාලා ගින් ඒකට සාදුකාර දීලා ඉවර වෙන කතාවක් පරිච්ඡේදයක් නෙමෙයි. ඊට වඩා ඉතා බිහිසුණු වැඩක්. බිහිසුණු කතාවක්. දුෂ්කර කතාවක්. එහෙනම් මේකට නැවත මේ කියන විදියට දුක්ඛාරිය සත්‍යේනුත් සමුදේනුත් නිරෝධේනුත් විමසා විපාක කොට බැලීමට ඔය පින්නතුල්ලා තුලම පුදුමාකාර කැමැත්තක් වවනා කරනවා. අන්නේ කැමැත්ත නැවත තමා තුල පැන නගිනවා නම් ඒ කැමැත්තට එකතු වෙන්න තවදුරටත් ඔයාලා තුල ජවයක් එනවා නම් ඒකට කියන්නේ විරිය සම්බොජ්ජංගය කියලා. මේ විදියට ධර්මයෙන් දුක්ඛාරිය සත්‍යයෙන් සමුදයාරිය සත්‍යයෙන් නිරෝධාරිය සත්‍යයෙන් ඔය පින්නතුල්ලාගේ ජීවිතේ විමසා බලන්න පුළුවන් නම් ඒ විමසා බලනකම ඇතුලේ පින්වත්නි ඔය පින්නතුල්ලාට ඕගොල්ලන්ගේම ජීවිතය තුල ඔය පින්නතුල්ලාට ලැබෙන මහ විශාල ප්‍රතිලාභයක් වරප්‍රසාදයක් පවතිනවා.
ඒ ප්‍රතිලාභේ වරප්‍රසාදේ තමයි ඔයාලට වෙනද තරම් කෙලෙස් නිසා පවතින අසහනය අතෘප්තිය නැහැ. හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒකට කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගේ. ඔය විමර්ශනය ඇතුලේ අත්දකින්න අත්දැකීම. ඒක තමන්ගේ කයට පවා දැනෙනවා. පුතුම සැහැල්ලුවක්. පස්සද්ධි සම්බොජ්ජංගේ. එතකොට එයා අරමුණු ගැන හරි සංවේදී, ගතසිත දෙක දැනෙන මට්ටම තුලම සංවේදී. එයා දන්නවා ඉස්සරහට විතරක ප්‍රපංච දක්වා උඩුදුවලා සංකාර දක්වා උඩුදුවලා තුන්භවය යනවා යන්න වෙනවා කියලා එයා දන්නවා. ඒ දාන නිසා හරි සංවේදී. මේ වෙලාවෙම පරිත්තම් සමාධි සම්බොජ්ජංගේ. ඒ නිසා එයා ගත ගැන සිත ගැන මැදහත් වෙනවා. මේක විපාකයක් කියලා හිතලා මැදහත් වෙනවා. සංසුන් වෙනවා. කොයිතරම් කටුක අත්දැකීම් තිබ්බත් ජීවිතේ ඔහොම තමයි කියලා හිතනවා. මොනතරම් ආස්වාදජනක අත්දැකීමකට ගියත් මේක වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. සිනාව ගැන, කඳුල ගැනත් එයා සිත මැදහත් කර ගන්නවා. සිනාවට හේතු, කඳුළු වලට හේතු ගැනත් එයා මැදහත් වෙනවා. මේ මැදහත් වීමට කියන්නේ උපේක්ඛා බොජ්ජංගය. මේ මැදහත් වීම ගැන තවත් සිතකින් බලලා මැදහත් වෙලා මේ මැදහත් වීම දැනින්නේ ස්කන්ධ පංචකයක් විදියට බව දැකලා පංචස්කන්ධේ වෙන වෙනම තෝරලා ඒක අනිත්‍යානුපස්සී විහරණේ, අනාත්මානුපස්සී විහරණේ, නිබ්බිදානුපස්සී විහරණේ මොන විදර්ශනාව දැන්. පටිනිස්සග්ගානුපස්සී විහරණේ යා විමසා බලනකොට යා සෝවාන් වෙන්න ඕන. යා සෝවාන් නොවිඳ විදියක් නැහැ. මෙන්න මේ විදියට යම් කෙනෙක් ධර්මයේ උරංගෑවු, ධර්මයේ සමවැදුණු, ධර්මයට එකතු වුණු, එයා සත්‍ය අවබෝධය කරා යනවා. දුකේ සදාතනික නිමාව කරා යනවා. පිරිනිවන් පෑම දක්වා මේ ශ්‍රාවකයා ඉස්සරහට යනවා. ඒ බඳු අවබෝධාත්මක ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ගෝනවල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වස්සානේ දහම් වැස්ස 21 වන ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ ලලිත් ශාන්ත, චම්පිකා පෙරේරා, චාන්දලි කරලා දියණිය සහ මහේෂ් ලැනරෝල් පුතණුවන් ප්‍රදාන පින්නතුන් එකතු වෙලා මේ කුසලයට සම්බන්ධ වෙනවා. ඒ පින්නතුන්ට ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් මේ පින්නතුන්ලා සියලු දෙනාටම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ පැහැදිලිගොඩ විද්‍යාලංකාර පිරිවෙන්හි 8 වන පරිවේනාධිපති වැඩවිසු කොළඹ හලාවත දෙදිතාවි ප්‍රධාන සංඝ නායක ගෝනවල ශ්‍රී වර්ධනාරාමාධිපති නාවින්නේ ධර්මකීර්ති ශ්‍රී සුගුණ ධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේට අනුමෝදනා කර තිබෙනවා. එවැගේම ලලිත් ශාන්ත මහත්මයා, චම්පිකා පෙරේරා මහත්මිය ඇතුළු දෙපාර්ශ්වගතව නමින් මිය පරලෝකීය පින්තුන්ගේ නමින් මිය ගිය සියලුම ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සතර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා දිෂ්ඨාන කරනවා. මේ ධර්ම ශ්‍රවණයට රැස්ුණා වූ සියලු දෙනාටම මේ බුද්ධ ශාසනයම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කුසල් බලවත් වේවා. ලලිත් ශාන්ත, චම්පිකා පෙරේරා කියන මහත්මයා මහත්මීන්ගේ පවුල සියලු ඥාතීන්ට සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. වර්තමානයේ විහාරාධිපතිව කටයුතු කරන කොළඹ 9 මරදාන පදානගර මහා විහාරස්ථානයේ ධර්මදූතාශ්‍රම මහා පිරිවෙන්හි ආචාර්ය ගෝනවල ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රවේදී කල්නියේ ධම්මදාසි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මේ පින්තුන්ට මේ දේශනාවට අනුශාසනා කොට තිබෙනවා. ඒ සියලු දෙනා වහන්සේටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ධර්ම ශ්‍රවණයේ රැස්ුණා වූ සියලු දෙනාට ඒ වගේම අපෝ මේ ස්ථානයේ වැඩම කරවාගෙන ආපු අපේ කල්යාණ මිත්‍ර සුජීව කුමාර පෙරෝ මහත්මයා ප්‍රදාන පින්තුන් සියලු දෙනාට ඒ සංඝෝපස්ථාන කුසලේ නිවන් දොරටුවක් වේවා. සතරවරන් රජදරුවන් සත්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා මෙහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝ චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු හොඳයි පින්වත් හැමදෙනාම නැවත වතාවක් සාදු කියන්න. ගෝලවල ශ්‍රී වර්ධනාරාම අප විහාරස්ථානයේ කඩින චීවර පුණ්‍ය මහෝත්සවයේ නිමිති කොටගෙන පවත්වන්නට යෙදුණු ධර්මානුශාසනා පින්කම් මාලාවේ අද දින විහාරස්ථ මහා සංඝරත්නයේ දායකකාරකාදී පින්වත් ඔබ හැම දෙනාගේ අනුකම්පා පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණු රූපවාහිනී හාමුදුරුවනේ ධර්ම කතික අවසරයි පියාඹුරුනේ අසලක සීල විමල ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ බොහෝම අනුකම්පාවෙන් යුක්තව ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදුණා. අපි මේ සිදු කරගත් උදාහරතර පින් කුසල ශක්තියේ ආශිර්වාදය අපි උන්වහන්සේට ඒ වගේම උන්වහන්සේගේ දෙමව්පියන් දෙපළට පවුලේ හැම දෙනාටම අනුමෝදන් කරමු ආශිර්වාදයක් පිණිස. ඒ වගේම ගෞරවනීය හාමුදුරන් වහන්සේට තවත් මෙවැනි ශාසනික කටයුතු ලක්වාසී ලෝකවාසී බුදු ජන සතන් නිවි පහන් කරන්නට ධර්මානුශාසනා සිදු කරන්නට තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි කවුරු සාදු කියලා උන්වහන්සේට ආශිර්වාද කරමු. හැම දිනකටම තිරුවන් සරණයි.